පැටවුන්ට පියාඹන්න මඟ පෙන්වන මිදුණු පාරාදීසේ. අයිබෝන් පුතේ. අන්න ටීචර් අද ආවේ අපේ චූටි දුවල පුතාලට ලස්සන කතන්දරයක් අරගෙන. මේ කතන්දරේ නම තමයි අපි හරි යාළුයි. දුවල පුතාලටත් ගොඩාක් යාළුවෝ ඉන්නව නේද? මේ කතන්දරේ ඉන්නේ අලි පැටියෙකුයි හා පැටියෙකුයි. මේ දෙන්නා ගොඩාක් හොඳ යාළුවෝ. මේ දෙන්න හරිම සමගියෙන් සෙල්ලම් කළා. එක්කෙනෙක්ට අනිත් කෙනා නැතුව ඉන්න බෑ. හැමදාම හවසට සෙල්ලම් කරන්න මේ දෙන්න ගමේ පිට්ටනියට එනවා. බැරි වෙලා හරි සෙල්ලම් කරන වෙලාවට එක්කෙනෙක්ට එන්න ප්‍රමාද වුණොත් අනිත් එක්කෙනා ඉන්නේ හරිම නොවිසෙල්ලෙන්. හැමදාම හාපැටියා උදෙන්ම ඉස්කෝලේ යනවා. අලි පැටියා තමයි හාපැටියාව ඉස්කෝලේට ගෙනියන්නේ. හාපැටියා අලි පැටියාගේ පිට උඩ නැගගෙන ඉස්කෝලේ යන්නේ පුදුම සතුටකින්. හාපැටියාව ඉස්කෝලේ ගේට්ටුව ළඟදී බැහැලා යනකොට අලි පැටියාට හරිම දුකයි. ඒ දුකට අලි පැටියා පැත්තකට වෙලා අඬන වෙලාවලුත් තියෙනවා. දවසක් හාපැටියා දකිනවා අලි පැටියාගේ ඇස්වල කඳුළු තියෙනවා. ඉතින් හාපැටියා අලි පැටියා ළඟට ගිහින් අහනවා, "ඇයි මගේ යාළුවේ ඔයාට මන් නැතුව පාළුයිද? ඒකද මේ අඬන්නේ?" මෙන්න මෙහෙම. ඊට පස්සේ අලි පැටියා කියනවා, "මට ගොඩක් දුකයි හාපැටියෝ. මමත් ආසයි ඔයා වගේ ඉස්කෝලේ යන්න" කියලා කියනවා. "හරි. මමත් ආසයි ඔයා මගේ පන්තියේම ඉන්නවනම් මං අපේ ගුරුතුමීගෙන් අහන්නම් ඔයත් ඉස්කෝලේ ආවට කමක් නැද්ද කියලා." මෙන්න මෙහෙම හාපැටියා අලි පැටියට කියනවා. එදා හාපැටියා ඉස්කෝලේ ගිහින් මේ විස්තරේ ගුරුතුමියට කියනවා. "ඊළඟ දවසේ ඉඳන් ඔයාගේ යාළුවටත් ඉස්කෝලේට එන්න කියන්න" ගුරුතුමී පැවසුවා. මෙන්න මෙහෙම කිව්වම හාපැටියට හරිම සතුටුයි. එයා ඉවසිල්ලක් නැතුව හිටියා හවස අලි පැටියත් එක්ක සෙල්ලම් කරන වෙලාව වෙනකම්. සෙල්ලම් කරන වෙලාව ආවහම හාපැටියා ඉක්මනටම පිට්ටනියට ගියා. හාපැටියා අලි පැටියා එනකම් ගොඩක් වෙලා බලන් හිටියා. එයාට දැනුනේ වෙලාව යන්නේ නෑ වගේ. මෙන්න අලි පැටියා එනවා. හාපැටියා අලි පැටියට මේ පණිවිඩය කිව්වා. අලි පැටියාටත් හරිම සතුටුයි. ඒ සතුටත් එක්කම දෙන්න ගොඩක් වෙලා යනකම් සෙල්ලම් කරා. පහුවෙනිදා ඉඳන් අලි පැටියයි හාපැටියයි දෙන්නම ඉස්කෝලේ ගියේ එකට ආවෙත් එකට. මේ දෙන්න හැමදාම හොඳ යාළුවෝ වගේ ගොඩාක් සතුටින් හිටියා. ඉස්කෝලේ වැඩ හොඳට කළා, හොඳට ඉගෙන ගත්තා. ඒ වගේම සෙල්ලනුත් කළා. මේ දෙන්නගේ යාළුකමත් හැමදාම තිබුණා. ඒ වගේ පුංචි යාළුවෝ එක්ක කවදාවත් තරහ වෙන්න එපා. හොඳට ඉගෙනගෙන හොඳ දරුවා වෙන්න. අම්මේ තාත්තේ මේ ඉදිරිපත් කරන කතාව ඔබේ දරුවාට කියවීමට සලස්වන්න. එමගින් දරුවාගේ කියවීමේ කුසලතාව වර්ධනය කරගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේ කතන්දරේ ඇතුළත් වෙලා තියෙන වචන කිහිපයක් මම ඉදිරිපත් කරනවා. ඒ වචන දරුවාට බලා ලිවීමට සලස්වන්න. එහෙනම් මේ වගේ තව පාඩමකින් අපි ආපහු හම්බ වෙමු. පුතාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ පුංචි සම්මලුන්ට පියාඹන්න මඟ තියෙන බේදුණු පාරාදීසය